Hi friends, welcome to my YouTube channel. ඔන්න මම අද උදේම අද දවස පටන් ගත්තේ මෙන්න මේ විදියට. මම උදේ නැගිටිනකොට සබාදහම තිබුණ විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් දවස පටන් ගන්න හරිම උද්‍යෝගිමත්ව මේ සබාදහම අපට උදව් කරනවා. ඉතින් මම උදේම මේ විදියට මූණ සෝදගෙන කුසියට ඇවිත් දරලිප පත්තු කළා. මම මොනවද කරන්න කියලා බලමුකෝ. එන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න. මම අද උදේ කෑමට පිට්ටු හදන්නයි යන්නේ. මේ සඳහා අවශ්‍ය වෙන්නේ තෙත හාල් පිටි, පොල්, ඒ වගේම මේ විදිහට පිට්ටු තම්බන මුට්ටියක්, මේ පිට්ටු තම්බන භාජනයක්, ලුණු ස්වල්පයක්. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඊට කලින් ඔනොනු නෙස්ටමෝල් ටිකකුත් බීලයි මම වැඩ පටන් ගන්නෙ. පොල් ටික ගාගෙන මම පළමුව උඩින් පිට්ටු කන්න පොල් කිරි ස්වල්පයක් මිරිකලා වෙන් කරගත්තා. ඊළඟට අර පොල් මිරිකනකොට වතුර දානවා වගේ පොඩි වතුර ප්‍රමාණයක් පොල් එකට දාලා පිටි ටික දාගෙන කැට කරගන්න හරිම ලේසි. ඉතින් මම පිට්ටු හදන්න පිටි කැට කරන්නේ මේ විදියට. පොල් එකට වතුර ස්වල්පයක් කලවම් කරලා තිබ්බම හරිම ලේසි පිටි ටික කැට කරගන්න පුළුවන්. මේ බලන්න හරිම පහසුයි පිටි ටික ලස්සනට කැට කරගන්න පුළුවන්. පොල් වලට පිටි එකතු කරගන්න කලින් මම ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. ඉතින් ඔයත් ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. පිට්ටු වල රස තියෙන්නේ ලුණු ටික හරි ගානට වැටුනොත් තමයි. මේ සියල්ලටම කලින් පිට්ටු තම්බන මුට්ටියට වතුර දාලා වේලසනේ වතුර එක රත් වෙන්න තියාගත්තම ඔයාට විනාඩි ගානේ ටක් ගාලා පිට්ටු ටික තම්බ ගන්න ලේසියි. ඔයා දන්නවද පිට්ටු තම්බනකොට තියෙන වැදගත්ම ටිප් එක මොකක්ද කියලා? පිට්ටු තම්බනකොට මේ පිට්ටු බම්පුවට පිටි එකතු කරගන්නකොට කැට කරගත්ත පිටි ටික තද කරලා එකතු කරන්න එපා. සාමාන්‍ය විදියට නිකන් හැන්දකින් මේ කැට කරගත්ත පිටි මිශ්‍රණය එකතු කරගන්න. තද කරොත් තැම්බෙන්න වෙලා යනවා. ඊළඟට දෙවෙනි ටිප් එක තමයි පිට්ටු බම්බුව මේ මුට්ටියට සවි කරලා උඩින් මෝඩිය වහන්න එපා. මේ උඩින් දුම් එනකම්. ඒ කියන්නේ දුම් ආවට පස්සේ තමයි මෝඩිය වහන්න ඕන. එතකොට ටක් ගාලා මේ පිට්ටුව තම්බ ගන්න පුළුවන්. දැන් ඔන්න හොඳට මෙලි වෙලා මං අඳුර තියෙද්දිනේ පාන්දර අවදි වුණේ. දැන් මම මේ විදියට පිට්ටු ටිකක් තම්බගෙන උදේ කෑමත් සූදානම් වෙමින් තියෙන්නේ. අපි පොල් කිරි එකක් වෙනම සූදානම් කරගත්තනේ. ඒටත් රසායන ලුණු ටිකක් එකතු කරගන්න. ඔයාට පිට්ටු කන්න ඇඹුල් කෙහෙල් වගේ තියෙනවනම් ගොඩක් හොඳයි. ඇඹුල් කෙහෙල් පෙති කපලා පිට්ටුත් එක්ක කෑම මේසෙට තියන්න. දැන් මම පිට්ටු ටික තම්බගෙන ඉවරයි. අද පොල් කිරි සීනි එක්ක තමයි අපි පිට්ටු කන්නේ. ඉතින් පිට්ටු කනවා නම් අනිවාර්යෙන් උණු උණුවෙන් කන්න හදාගන්න. මොකද නිවුනම රස අඩුයි. උණු උණුවෙන් කනකොට තමයි පිට්ටු රස. වැඩි වියදමක් ගියෙත් නෑ. දවස ප්‍රබෝධයෙන් පටන් අරන් ඔයාගේ ආදරණියන්ට මේ වගේ රස කෑමක් උදේට හදලා දෙන්න. කඩේ කෑම කනට වඩා පෝෂ්‍යදායි. ඒ වගේම ගෙදර අයත් හරිම ආසාවෙන් කයි. ඔයා බෝඩිමක ඉන්න දුවෙක් පුතෙක් වුණත් ඔයාට මේ වගේ කෑමක් අඩු වියදමකින් ඉතා පහසුවෙන් ඔයාගේ යාළුවොත් එක්ක හදාගෙන කන්න පුළුවන්. හදලා මට රස කියන්නකෝ. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මම චමිලා.